A3 හෝ නිකන් B2 A1 ඔය වගේ මට්ටමක වගේ කට්ටිය C3 කට්ටිය SF කට්ටිය හරි SF කට්ටිය මොනවද කරන්න ඕනේ කාට උනත් අනිවාර්යයෙන්ම පන්තියේ වැඩ පිළිවෙල හරියට ෆලෝ කරන්න ඒ කියන්නේ ප්‍රැක්ටිකල් නයිට්ස් බලන්න ප්‍රැක්ටිකල් නයිට් මොකද අනුමාන ගැන අපි කතා කරන්නේ ගෙස් ඩේස් බලන්න ගෙස් ඩේස් අනිවාර්යෙන් බලන්න ඒ පන්තියේ වැඩ ටික ඔක්කොම අනිවාර්යෙන් කරන්න ගෙස් පේපර්ස් ලියන්න හරි ඊට අමතරව මේගොල්ලෝ අනිවාර්යෙන් සතියකට ෆුල් A level paper එක ගානේ ෆුල් A level paper එක ගානේ ටයිම් තියලා කරන්න වඩ එකපාර පැය පහක් නැත්තම් පැය 3 කැල්ලයි පැය 2 කැල්ලයි තියලා පුළුවන් තරම් අඩු වෙලා. يعني පැය 3 විතර පැය 2කින් විතර ලියන්න පැය 1 විතර පැය 2කින් විතර පැය එකමාරකින් විතර ලියන්න ටයිම් තියලා කරලා ඔයාම මාර්කින් ස්කීම් එක අරගෙන මාර්කින් ස්කීම් එකෙන් හරි වැරදි දාගෙන වැරදිච්ච තැන්වල වැරදුණු පොයින්ට්ස් වල නෝට්ස් බලන්න අනිවාර්යයෙන්. ඕන ඩිස්කෂන් බලන්න වෙලාව නැති කරන්න එපා. විවරණ පොත් නම් බැලුවත් කමක් නැහැ. අඩු වෙලාවකින් බලන්න පුළුවන්. නැත්නම් ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක් නෝට්ස් බලන්න. ඩිස්කෂන් බලනවා වගේ දේවල් කරන්න නම් එච්චර තේරුම් නැති වෙයි. හරිද? එතකොට ඔයාලා අනිවාර්යෙන් මේක කරන්න. මොකද ඔයාව පර්ෆෙක්ට් මට්ටමට ගෙනියන්න පුළුවන් එතනින්. පර්ෆෙක්ට් කරනවා එතනින්. ඊට පස්සේ C3. මොනවා කරත් පන්ති වැඩ පිළිවෙල අනිවාර්යෙන් හැමෝටම වටිනවා මේ වෙලාවේ. හැමෝටම වටිනවා. C3 වගේ නම් හරියට තෝරගන්න මොනවද ඔයා ලියන්න යන මාතෘකා පහක් විතර කියලා එසේ වලින් තෝරගන්න මාතෘකා පහක් විතර මොනවද කියලා. හතරක් තෝරගන්න එපා. හතරක් තෝරගෙන මිතාම අවදානම්. පහක් තෝරගෙන ඒ පහ පොඩ්ඩක් වැඩිපුර මාස්ටර් කරන්න. එසේ වලින් වැඩිපුර ඒ පහ මාස්ටර් කරන්න. ප්‍රැක්ටිකල් නයිට් එකෙන් ස්ට්‍රක්චර් ටික අල්ලගන්න පුළුවන්. පුළුවන් තරම් ටී ටයිම් වලින් සහ MCQ පාස් පේපර්ස් කරලා ඒවෙන් විවරණ වලින් සහ ගෙස් පේපර් ඩිස්කෂන් වලින් MCQ අල්ලගන්න පුළුවන් තරම්. මාතෘකා පහක් ක්ලාස් එක කරන් ලියන්න. ඔයාලට ඒකට අනිවාර්යෙන් යන්න පුළුවන්. හරි? ඊට පස්සේ S එකේ F එකේ ළමයි. ඔයාලට එක සතියක් ඇතුළත ඕන තරම් මෙතන S එකේ F එකේ ළමයි ඇති. එක සතියක් ඇතුළත ඔයාගේ S එකේ F එකේ ලකුණු 100කට අඩු ළමයි ඕන තරම් ඇති. ඒ නිසා ඇත්තටම සති දෙකක් ඇති ඔයාට 100කට එන්න. සති දෙකක් ඇති 100කට එන්න. හරි? ඒ නිසා සති දෙකක් හරියට පාවිච්චි කරන්න. හැබැයි තමන් දුර්වල දැන් මම මේ ටී ටයිම් වලදී කතා කරන මගේ ටී ටයිම් ටික හරියට බලන්න. හරි? ඊට පස්සේ ලේසිම ප්‍රශ්න රටා ටික අල්ලගන්න. පහුගිය පේපර්ස් 10ක් විතර ඊට පස්සේ කරලා ලේසිම ප්‍රශ්න රටා ටික අල්ලගන්න. ටට්ටක් ගාලා ගන්න පුළුවන් රටා ටික අල්ලගන්න. ඒකෙන් ඔයාලට MCQ 20+ ගහන්න පුළුවන් ඊළඟ පේපර් එකේ මුලින්ම. 25+ ගහන්න පුළුවන් මුලින්ම. ඒකෙන් C මට්ටමට හැදෙන්න පුළුවන් කලින්ම. C මට්ටමට හැදෙන්න පුළුවන්. ඒතර අන්තිම සතියේ දෙකේ මහන්සි වෙලා සමහරට B එකක් උනත් දාගන්න බැරි වෙන්නේ නැහැ. C මට්ටමට එන්න පුළුවන්. ඒතර ඔයාලා පුළුවන් තරම් අර පාස් පේපර්ස් වල තියෙන ලේසිම ප්‍රශ්න ටිකයි ඊට පස්සේ විශේෂයෙන් අපේ ගෙස් පේපර් ඩිස්කෂන් දෙක තියෙනවා. ඒකේ මම කරන ඩිස්කෂන් එක ගොඩක් C සිට A දක්වා තමයි වටින්නේ. අපේ ලහිරු සර්ගේ ඩිස්කෂන් එකේ අපි ફોකස් කරනවා ලේසි ප්‍රශ්න වැඩිපුර කතා කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒවා ටික අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ මේකත් බලන්න. ඒකිනුත් තව ටිකක් හොඳට හැදෙනවා ඔළුව. හරි. ඒ ටික කරන්න. ඒ හින්දා මේ ඊළඟට බය වෙන්න දෙයක් නැහැ. දැන් හිතන්නකෝ SF මට්ටමේ ළමෙක්ට ටොනික් කෙස් එක ලියන්න පුළුවන්. ඔයා ටොනික් කෙස් එක ලියන්න කලින් ඔයා බලා ගන්න ඕන එකම දේ තමයි ධාරාව කර්ච් ඔෆ් ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ටොනික් කෙස් එක අල්ලගත්තා. ඊට පස්සේ විකිරණ එස් එක අනිවාර්යෙන් ලියන්න පුළුවන්. කිසිම දැනුමක් ඕනේ නැහැ. විකිරණ එස් එක මේ දවස්වල ඉගෙන ගන්න එක ලියන්න පුළුවන්. විකිරණ එස් එක. ඊට පස්සේ යාන්ත්‍රික ගුණ ටික මේ දවස්වල කරගෙන යනවා. යාන්ත්‍රික ගුණ ලියන්න පුළුවන්. එතනින් එසේ තුනක් ලියාගත්තා. එසේ තුනක් ලියාගත්තා. ධාරාව චුට්ටක් කර්ච් ඔෆ් ටික බලාගත්තා. YouTube වීඩියෝස් තියෙනවා. කර්ච් ඔෆ් ටික බලලා ටොනික් ටික බලන්න. ටොනික් ටික ලියාගත්තා. මේක ලිව්වා. එසේ තුනක් ලිව්වා. හරි. MCQ ටික මෙතනින් හදාගත්තා. ලොකෝට බය වෙන්න එපා. මේ වෙලෙට බය වෙන්න එපා. ඊට පස්සේ වැඩේ අකණ්ඩව ඉන්න. වැඩේ අකණ්ඩව හරියට ඉන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් වෙන්න ඕන දේ වෙන්නේ. හරි. ඉතින් එහෙනම් මේ අර කියන්න තියෙන්නේ මේ දවස් 30 අපිට දවස් 30 ගණනයි තියෙන්නේ. මේ දවස් 30 කිසිම ඉමෝෂන් එකක් නැතුව වැඩ කරන්න. හරි. කිසිම ඉමෝෂන් එකක් නැතුව වැඩ කරන්න. ඔයාගේ උපරිමය දෙන්න. ඒ තුන තිබ්බත් ලකුණු 100න් 100 තුනකට ටාගට් කරන්න. මොකක් තිබ්බත් අන්තිමට තව පස්සේ කවදාවත් ඊට පස්සේ මේ වැලියු එක ජීවිතේට එකතු කරන්න වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ කාලේ වුණාට පස්සේ ඊළඟට ගෙවෙන මාසෙකදී කවදාවත් මේ වැලියු එක ජීවිතේට එකතු කරන්න බෑනේ. ඒ නිසා මේ කාලේ ඔයාගේ උපරිමයම දෙන්න. අමාරුකම් අසනීප මොනවත් නැතුව 100% මහන්සි වෙන්න. උපරිම මහන්සි වෙන්න. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ මේකේ තියෙන වටිනාකම. මොන කෝස් එකකට ගියත් ඇත්තටම ටිකක් හොඳ කෝස් එකකට ගියාම කැම්පස් එකක් ඇතුලේ තියෙන chances ටික ඒක හරහා ගන්න පුළුවන්. අපිට මාර අවස්ථා තියෙන්නේ මාර මිනිස්සු අඳුර ගන්න පුළුවන්. මාර network එකක් හැදෙනවා. කියන්න තේරෙන්නේ නැහැ ඒකේ තියෙන වැලියු එක. ඒ නිසා තව මේ මොනවා වුණත් මේ තියෙන දවස් ටිකේ නම් උපරිමේ තව එක ලකුණක් හරි වැඩි කරගන්න. තව පැයක් ඇහැරලා ඉඳලා වැඩ කරලා එක ලකුණක් හරි වැඩ කරගන්න. හරිද? එක ලකුණක් හරි වැඩ කරගන්න. කිසිම විදියකින් අර නැවතිලා අර ඉබ්බගේ හාවගේ රේස් එකේ වගේ නිදියාගෙන ඉන්න හාවෙක් වෙන්න එපා මේ ටිකේදී. ඉබ්බා විදියට හරි දුවන්න. නිදියාගෙන ඉන්න හාවෙක් වෙන්න නම් එපා. හරි? සියලු දේ අර අම්මා තාත්තා වෙනුවෙන් ඔයා වෙනුවෙන් සහ ඔයාට බෑ කියපු මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ට පෙන්වන්න හැම දෙයකටම ඔයා මේක හරියට කරලා පෙන්වන්න ඕනේ. හරි? ඒ නිසා අර ඉබ්බගේ හාවගේ රේස් එකේ හාව වෙන්න එපා. ඉබ්බා වෙන එක ඊට වඩා ගැම්ම. හරි. ඒ නිසා හරි මෙතනින් අද දවසේ වැඩේ ඉවරයි.